2010 දශකයේ මැද කාලෙදී ඒ කියන්නේ මීට අවුරුදු 10කට විතර කලින් Marvel movies ඉතාමත්ම සාර්ථක වෙලා තියෙද්දි Marvel Studios එකට Disney සමාගමට අවශ්‍ය වෙනවා ඔවුන්ගේම TV series නිෂ්පාදනය කරන්න. මේ කාලේ වෙනකොට ඔවුන් Disney Plus කියන streaming service එක පටන් අරන් තිබුණ නැහැ. ඒ කාලෙදී default streaming service එක විදියට හැමදෙනාම අතර ජනප්‍රිය වෙලා තිබුණු එකම එක streaming service එක තමයි Netflix කියලා කියන්නේ. ඒ අනුව තමයි Disney සමාගම කටයුතු කරන්නේ Netflix එකත් එක්ක එකතු වෙලා මේ Marvel series පටන් ගන්න. ඒ අනුව Daredevils, Luke Cage, Jessica Jones, Iron Fist ඒ වගේම Defenders වගේ TV series අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබුණා. හැබැයි ඊට පස්සේ 2018 2019 කියන මෙන්න මේ අවුරුදු වලදී Disney Plus streaming service එක launch කරනවත් එක්කම ඒ plans එක්කම on මේ Netflix series cancel කරනවා. ඒ cancel කරනවා විතරක් නෙමෙයි මේ කාලය වෙනකොට loosely හරි මේ MCU timeline එකට connect වෙලා තිබුණු මේ Netflix series ඔක්කොම අයින් වෙලා ඔවුන් ප්‍රකාශ කරනවා Disney Plus එකෙන් release කරන WandaVision තමයි Marvel Cinematic Universe එකේ පළවෙනි TV series එක වෙන්නේ කියලා. ඒත් එක්කම මෙච්චර කාලයක් ඉතාමත්ම ජනප්‍රිය වෙලා තිබුණු අර Netflix series වල තිබුණු ඒ value එක කතාවට තිබුණු ඒ බලපෑම නැති වෙලා යනවා. නමුත් දැන් අලුතෙන් රිලීස් වෙච්ච Daredevils Born Again series එකත් එක්කම මේ characters ආයෙසරයක් Marvel Cinematic Universe එකට main timeline එකට උන් එකතු කරලා තියෙනවා. Born Again series එක ඔයා බලලා තිබුණත් නැති වුණත් මේ original series එකෙන් අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම කරුණු කාරණා 10ක් තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ නම තරිඳ විශ්වනාත්, මේ TV නාත් reviews. මුලින්ම කතා කරන්න තියෙන්නේ මේ Netflix series වල කතාව මොන තරම් දුරට ඒ කාලේ තිබුණ movies එක්ක connect වෙනවද කියලා. මම කලිනුත් සඳහන් කරපු වචනයක් තමයි loosely connected කියන එක. මේකට හේතුව තමයි Netflix වලින් හදන මේ series එකට ඒ characters සහ සම්බන්ධ rights ටික ලබා දුන්නට එතනින් එහාට Marvel movies වල characters සඳහන් කරන්නවත් උන්ට අයිතියක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ TV series බලපු අයට යම් තාක් දුරට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා මේ සිදුවීම් සිද්ධ වෙන්නේ ඒ Marvel movies සිදුවෙන universe එකේම තමයි කියලා. නමුත් ඒ ප්‍රධාන story line එකේ කිසිම දෙයක් මේ කතාවලට කිසිසේත්ම බලපාන්නේ නැහැ. උදාහරණයක් විදිහට Avengersලා Battle of New York සටන් කරා කියන එක ගැන යම් යම් සාක්ෂි යම් කරුණු කාරණා වුන් ඉතාමත්ම පරිස්සමෙන් මේ TV series එකේදී කතා වෙනවා. මේ එකම කාලෙදී සිද්ධ වෙච්ච කතාවක් නිසා වුන්ට කිසිසේත්ම මේ Battle of New York කතාව ඒ ගැන සඳහන් කිරීම නොකර ඉන්න බෑ. මොකද මේ කතාවේ දේවලුත් සිදු වෙන්නේ New York වලම නිසා. මම කලින් කිව්වා characters වල rights පිළිබඳව කාරණාවක්. එතකොට මේ movies වල සිදුවීම් විතරක් නෙමෙයි ඒ movies වල ඉන්න super heroes ලවත් mention නොකර ඉන්න මේ Netflix series වගේ බලාගත්තා. හැබැයි සමහරක් වෙලාවලදී ඕන් වක්‍රාකාරයෙන් මේ characters reference කරනවා කියන එකත් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. Big Green Guy කියලා Hulk හඳුන්වනවා. ඒ වගේම super heroes in suits කියලා මේ Avengers කණ්ඩායම හඳුන්වනවා. නමුත් එතනින් එහාට කිසිම දෙයක් ඕන් මේ TV series වලදී පාවිච්චි කරන්නේ නැහැ. දෙවෙනියටම තේරුම් ගන්න ඕන කාරණාව තමයි Matt Murdock එහෙම නැත්නම් Daredevil විදිහට ඉන්න මේ පුද්ගලයාට කොහොමද ඒ super powers හම්බුනේ කියලා. ඔයාලා original series එක බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා වයසක මිනිස්සෙක් ඇක්සිඩන්ට් එකක් වෙන එක නවත්තන්න කුඩා කාලෙදී Matt Murdock මැදිහත් වෙලා එතනදී ඔහු එක්ස්පෝස් වෙනවා මේ රේඩියේෂන් වලට. ඒ රේඩියේෂන්ස් නිසා ඔහුගේ ඇස් අන්ධ වෙලා නමුත් ඒත් එක්කම ඔහුට සුපර් පවර්ස් ලැබෙනවා කියන එක තමයි අපි තේරුම් ගන්නේ. එතකොට මේ සුපර් පවර්ස් ගත්තාම ඔහුට heightened senses තියෙනවා කියන එක තමයි අපි තේරුම් ගන්නේ. ඇසීම ඒ වගේම සුවඳ බලන එක හෝ වේවා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ගේ හෘද ස්පන්දනය තේරුම් ගැනීම, ඒ කියන්නේ කම්පනයන් වෙන හැටි තේරුම් ගැනීම, කොටින්ම කිව්වොත් දැකීම එහෙම නැත්නම් විෂන් එක හැරෙන්න තියෙන අනික් හැම සෙන්ස් එකක්ම ඔහුට ඉතාමත්ම තීව්‍ර ආකාරයෙන් ලැබෙනවා විතරක් නෙමෙයි කාලයත් එක්කම ඒ සෙන්සර්ස් ફોකස් කරන්න ඔහුට උමනා දිශාවට යොමු කරන්න වගේ ඉතාමත්ම සුපිරි හැකියාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අපි මේ TV series එකේදී දකින දෙයක් තමයි කෙනෙක් ඔහුත් එක්ක කතා කරනකොට මේ කෙනා කියන්නේ ඇත්තද බොරුද කියන එක ඒ කෙනාගේ හෘද ස්පන්දනය අනුව ඔහුට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. සමහරක් වෙලාවට ඔහු රාත්‍රී කාලයේදී මේ Daredevils විදිහට ඒ vigilante character එක විදිහට ඉද්දි ඉතාමත්ම ඈතින් මොකක් හරි අපරාධයක් සිද්ධ වුණත් ඒක Tamanට ඇහිලා ඊට පස්සේ ඒ දිශාවට ඔහු ගමන් කරන්න කටයුතු කරනවා. එතකොට සමහර වෙලාවට ඔයාලට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මේ හැම සෙන්ස් එකක්ම තිබුණත් පෙනීම නැතුව කොහොමද ඔහු සටන් කරන්නේ කියලා. මෙතන තියෙන සුවිශේෂ කාරණාව තමයි මේ අනිත් හැම සෙන්ස් එකක්ම නිසා ඔහුට ලැබෙන ඒ ඉන්ෆර්මේෂන් අනුව ඔහුට
යම් ආකාරයක රේඩාර් සෙන්සර් එකක් තිබෙනවා තමන්ගේ වටපිටාව ගැන. එතකොට මැට් මර්ඩොක් මේ නීතිඥ විදියට ඔහු අන්ධ පුද්ගලෙක් වගේ පෙනී හිටියට ඇත්තටම මේ වටපිටාව වෙනස්ම ආකාරයෙන් දැකීමේ හැකියාවක් ඔහුට තියෙනවා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. තව ප්‍රශ්නයක් තියෙන පුළුවන් එහෙම රේඩියෝ ඇක්ටිව් කිරණ වලින් කෙනෙක්ට සුපර් පවර්ස් එන්න පුළුවන්ද කියලා. හැබැයි අපි මේ කතා කරන්නේ මාවල් සිනමැටික් යුනිවර්ස් එක ගැන. මේ යුනිවර්ස් එකේදී ගැමා රේඩියේෂන් නිසා හල්ක්ට ඔහුගේ පවර් ලැබිලා තිබෙනවා. ඒ වගේම රේඩියෝ ඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් බයිට් කරපු නිසා ස්පයිඩර්මෑන්ට පවර්ස් ලැබිලා තිබෙනවා. කොස්මික් රේඩියේෂන්ස් නිසා ෆැන්ටස්ටික් 4 ටීම් එකට ඒ බලය ලැබෙනවා කියන එකත් අපි තේරුම් ගන්න ඕන. ඒ අනුව ඩෙයාර්ඩෙවිල්ට මේ පවර්ස් ලැබුණා කියන එක තමයි අපි මාවල් කොමික්ස් පැත්තෙන් තේරුම් ගන්න ඕන. ඊළඟට අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මැට් මර්ඩොක්ගේ තාත්තා. මොකද කුඩා කාලේදී මැට්ට ඔහුගේ අම්මා නැහැ. තුන්වෙනි සීසන් එකේදී තමයි මැට් මර්ඩොක්ගේ අම්මා ගැන විස්තර අපිට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. හැබැයි මේ වීඩියෝ එකේදී මම ගොඩක් දුරට පළවෙනි සීසන් එකෙන් ලිමිට් වෙලා ඔයාලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේ සීරීස් එක බලන්න පොඩ්ඩක් පාත් එක හදලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා වැඩිපුර ස්පොයිලර්ස් වලට යන්නේ නැහැ. හැබැයි කුඩා කාලේදීම මැට් මර්ඩොක්ගේ තාත්තත් මිය යනවා. මේකට හේතුව තමයි ජැක් මර්ඩොක් කියලා කියන්නේ බොක්සර් කෙනෙක්. හැබැයි මේ හිටපු ක්‍රිමිනල් අයත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් මේ මොබ් එකේ අයත් එක්ක එකතු වෙලා සමහරක් වෙලාවට ඔහු තමන්ගේ බොක්සිං ෆයිට්ස් ත්‍රෝ කරපු අවස්ථා තියෙනවා. එතකොට මෙතනදි වෙන්නේ ගොඩක් දුරට මේ මොබ් එකේ අය මේ ක්‍රිමිනල්ස්ලා ජැක් මර්ඩොක්ට විරුද්ධව බෙට් කරනවා. සමහර වෙලාවට ෆයිට් එකේ මුල් වෙලාවේදී ජැක් මර්ඩොක් හොඳින් සටන් කළා. අන්තිමේදී පරාද වුණාම ඒකෙන් ලොකු මුදලක් මේ ක්‍රිමිනල්ස්ලට යනවා. ඒකෙන් කොටසක් ජැක් මර්ඩොක්ටත් ලැබෙනවා. හැබැයි මෙතන තිබෙන කාරණාව තමයි කුඩා මැට් මර්ඩොක්ට තමයි තමන්ගේ තාත්තව ඒ වගේ වෙලාවෙදී බලා ගන්න වෙන්නේ. ඒ විතරක් නෙමෙයි තමන්ගේ තාත්තව හැමතිස්සම පරාජිතයෙක් ලූසර් කෙනෙක් විදියට තමයි ඔහු දකින්නේ. මේ නිසාම ජැක් මර්ඩොක් තීරණය කරනවා තමන්ගේ පුතාට වීරයෙක් වෙන්න ඕන කියලා. ඒත් එක්කම තමන්ට විරුද්ධව ඉතාමත්ම ලොකු බෙට්ස් යන වෙලාවකදී ඒ කියන්නේ තමන් පරාද වෙන්න නියමිත වෙලා තිබුණු තරගයකදී ඒ වෙනුවට ඒ තරගය ජයග්‍රහණය කරන්න ජැක් මර්ඩොක් තීරණය කරනවා. ඒ කියන්නේ මේ මොබ් එකේ එක්ස්පෙක්ටේෂන්ස් වලට ඒ බෙට්ස් වලට විරුද්ධව තමයි මෙතනදී ජැක් මර්ඩොක් ෆයිට් කරන්නේ. හැබැයි එහෙම කරන වෙලාවෙදිත් ඔහු දන්නවා තමන්ගේ ජීවිතයට ලොකු අනුතරක් වෙනවා කියලා. ඒ නිසා ඔහු කරන වැඩේ සටනට කලින් තමන් වෙනුවෙන් ඔහු ලොකු මුදලක් ඔට්ටු දාලා ඒ දිනන සල්ලි මැට් මර්ඩොක්ට කවදා හරි ලැබෙන විදිහට තමයි ඔහු මේ ෆයිට් එක කරන්නේ. ඒ වගේම ඔහු හිතපු විදිහටම ඒ මොබ් එකේ අය ඔහුව මරලා දානවා. අර මැට් මර්ඩොක්ට තියෙන හයිටන් සෙන්සර්ස් නිසා මේ මරණය තමන්ගේ තාත්තගේ මරණය සිද්ධ වෙන වෙලාවෙදිම ඔහු දන්නවා තමන්ගේ තාත්තට මේ ආකාරයෙන් කරදරයක් සිද්ධ වුණා කියලා. හැබැයි මේ මරණයේ තිබෙන විශේෂත්වය තමයි ජස්ටිස් එක ගැන. ඒ කියන්නේ කාට හරි අනතුරක් සිද්ධ වුණාම ඊට විරුද්ධව කටයුතු කරන්න ඕන කියන එක. ඒ වගේම අන්තිම වෙලාවේදී හරි තමන්ගේ තාත්තා හරි පැත්තට කටයුතු කරා කියන එක ඒ මොරල් ප්‍රින්සිපල් එක මැට් මර්ඩොක්ට ඉතිරි කළා තමයි ජැක් මර්ඩොක් මිය යන්නේ. ඊළඟ කාරණාව තමයි මේ කැතලික් බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට තමන්ගේ අම්මත් නැතුව තාත්තත් මිය ගියාට පස්සේ මැට් මර්ඩොක් කුඩා කාලේදී ඇතිදැඩි වෙන්නේ චර්ච් එකේ ඔෆනේජ් එකේ. මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම ඔහු තේරුම් ගන්නවා තමන්ගේ මේ සුපර් පවර්ස් මොනතරම් තිබුණත් ඒක හොඳ පැත්තට. ඒ කියන්නේ කවදාවත් ක්‍රිමිනල් පැත්තට පාවිච්චි නොකරන්න. ඒ කියන්නේ මේ පුද්ගලයා මේ මැට් මර්ඩොක් කියන පුද්ගලයා මෙච්චර ඩිස්ටර්බින් චයිල්ඩ්හුඩ් එකක් පහු කරලා ඇවිල්ලත් ඔහු විලන් කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව තමන්ගේ සුපර් පවර්ස් වැරදි විදියට පාවිච්චි කරන්නේ නැතුව ඒක හොඳ පැත්තට මේ සමාජයට සාධාරණයක් සමාජයට උදව්වක් වෙන විජිලන්ටි කෙනෙක් බවට පත් වෙන්න මේ කැතලික් බෑග්ග්‍රවුන්ඩ් එක හේතු වුණා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම forgiveness එක redemption එක කියන මෙන්න මේ කාරණාව ඔහු දැඩිව විශ්වාස කරා. ඒ විතරක් නෙමෙයි මේ කැතලික් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම ඔහුට ලැබිච්ච මේ සුපර් පවර්ස් මේ වගේ ඊ타මත්ම හොඳින් heightened senses ලැබිලා තිබෙන්නේ දෙවියන් වහන්සේගෙන් ලැබුණු gift එකක් විදිහටද කියන එක ඔහු කල්පනා කරනවා. ඒත් එක්කම ඔහුගේ කුඩා කාලේදී විතරක් නෙමෙයි අපි මේ TV series එකේ දකින හැම කාලෙදිම වගේ ඔහුගේ හිතේ ලොකු conflict එකක් තියෙනවා කොහොමද තමන් මේ සුපර් පවර්ස් පාවිච්චි කරන්න කියලා. එක පැත්තකින් මේ සුපර් පවර්ස් පාවිච්චි කළ ක්‍රිමිනල්ස්ලා නවත්තන්න නම් ඔවුන්ට ඇටැක් කරන්න සිද්ධ වෙනවා, ඔවුන් එක සටන් කරන්න වෙනවා. නමුත් මොනතරම් දුරකට ඒ අපරාධකරුවන්ට රිද්දනවද විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිතයක් නොගෙන සිටීම. ඒ කියන්නේ කිසිම කෙනෙක්ව නොමර සිටීම කියන මේ ප්‍රින්සිපල් එක ඔහු තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ ඩෙයාර්ඩෙවිල් කැරක්ටර් එකට එකතු කරගන්නේ මේ කැතලික් බිලිෆ් එක නිසා. වීඩියෝ එක මැදදී මතක් කරන්න ඕන සුපර් හීරෝ TV series ගත්තාම DC Marvel ගොඩක් හොඳ TV series තියෙනවා.
තිබෙනවා මම වැඩිපුරම කැමති TV series එක තමයි Daredevil කියලා කියන්නේ. ඔයාලා වැඩිපුරම කැමති සුපර් හීරෝ TV series එක මොකක්ද කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඊළඟට අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඔහුගේ මාෂල් ආර්ට්ස් පුහුණුව. එතකොට ඔහුට මොනතරම් හොඳින් සුපර් පවර්ස් තිබුණත් වැඩක් නැහැ. ඔහුට ඒ සුපර් පවර්ස් පාවිච්චි කරන්න හොඳ ට්‍රේනින් එකක් නැත්නම් එතකොට මේ TV series එක බලන අපි දකිනවා ඔහුට තාමත්ම හොඳින් hand combats කරන්න පුළුවන්. මේකට හේතුව තමයි ඔහුට කුඩා කාලයේදී ස්ටික් කියලා පුද්ගලයෙක් මේ මාෂල් ආර්ට්ස් පුරුදු කරනවා. ස්ටික් කියන පුද්ගලයා චේස් කියන ඕගනයිසේෂන් එකක කොටස්කරුවෙක්. ඔහුගේ සටන තියෙන්නේ ඔහුගේ යුද්ධය තියෙන්නේ hand කියන ඕගනයිසේෂන් එකකට විරුද්ධව. hand ඕගනයිසේෂන් එක සහ ඒ ගැන අපිට වෙනම කතා කරන්න තියෙනවා. නමුත් මෙතනදී අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි චේස්ට් කියලා කියන්නේත් බ්ලයින්ඩ් කෙනෙක්. හැබැයි ඔහුටත් වෙනම ආකාරයක හැකියාවක් තිබෙනවා මේ වටපිටාව සෙන්ස් කරන්න, විශේෂයෙන්ම කම්පැනි එහෙම පාවිච්චි කරලා. ඒ අනුව ඔහු තේරුම් ගන්නවා මැට් මර්ඩොක් කියලා කියන්නේ සුපර් පවර්ස් තියෙන කෙනෙක්, හයිටන් සෙන්සර්ස් තියෙන කෙනෙක් කියලා. අර hand organization එකට විරුද්ධව තමන්ගේ සටනේ සොල්දාදුවෙක් විදිහට, සෝල්ජර් කෙනෙක් විදිහට මැට් මර්ඩොක්ව බඳව ගන්න තමයි ඔහුට උමනා වෙන්නේ. හැබැයි ඒ ට්‍රේනින් එකේ එක ලෙවල් එකකදී, එක සීමාවකදී ස්ටික් තේරුම් ගන්න කාරණාව තමයි මැට් මර්ඩොක් තමන්ගේ මේ කතෝලික බෑග්ග්‍රවුන්ඩ් එක නිසා, ඔහුගේ තිබෙන ඒ බිලිෆ් සිස්ටම් එක නිසා මොනතරම් හොඳින් සටන් කරත් ඒ සීමාව, විශේෂයෙන්ම හතුරෙක්ව මරණව කියන ඒ සීමාව පහු කරන්නේ නැහැ කියන එක, මේක ස්ටික්ට තමන්ගේ ඕගනයිසේෂන් එක, එහෙම නැත්නම් මේ චේස්ට් කියන ඕගනයිසේෂන් එක hand කියන ඕගනයිසේෂන් එකට විරුද්ධව කරන් යන සටනට ලොකු ප්‍රශ්නයක්. එහෙම ස්ටික් කියන ඇන්ගල් එකෙන් බැලුවාම මැට් මර්ඩොක් කියන කෙනා ඉතාමත්ම හොඳ වෙපන් එකක් තමයි. නමුත් ඔහුට උමනා තරමට මේ වෙපන් එක මුහත් කරන්න බැහැ කියන එක තේරුම් ගත්තන් පස්සේ ඔහු මැට් මර්ඩොක්ව අත්හැරලා දානවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ නෙල්සන් ඇන්ඩ් මර්ඩොක් කියන මේ ලෝ ෆර්ම් එක ගැන. එතකොට අපි මේ සීරීස් එක පැත්තකින් සුපර් හීරෝ TV සීරීස් එකක් විදිහට දැක්කට, අනිත් පැත්තෙන් ඇත්තටම ලීගල් ඩ්‍රාමා එකක්, කෝට් රූම් ඩ්‍රාමා එකක් විදිහටත් මේ සීරීස් එක බලන්න පුළුවන්. මොකද ඉතාමත්ම ක්ලෙවර් විදිහට, ඉතාමත්ම අංග සම්පූර්ණ විදිහට මේ සීරීස් එකේ තිබෙන නීතිය හා සම්බන්ධ දේවලුත් ඔවුන් ලියලා තියෙනවා. නෙල්සන් කියලා කියන්නේ ෆොගි නෙල්සන්, ලෝ ස්කූල් එකේ ඉඳන්ම මැට් මර්ඩොක්ගේ ඉතාමත්ම හොඳ යාළුවෙක් තමයි ඔහු. ඔවුන් ලෝ ස්කූල් එකේ ඉන්න කාලෙදිම තීරණය කරනවා තමන්ගේ දැනුම, තමන්ගේ නීතියේ භාවිතා කිරීම කෝපරේට් ලෝයර්ස්ලා විදිහට සල්ලිකාරයන් වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ. ඒ වෙනුවට නීතියෙන් අසාධාරණයක් වෙන, නීතියේ රැකවරණයක් වෙන්නේ නැති අයට තමන්ගේ උදව් ලබා දෙන්න ඕන කියලා. ඒ අනුව තමයි ඔවුන් මේ හෙල්ස් කිචන් එකේ මේ පොඩි ලෝ ෆර්ම් එක පටන් ගන්නේ. ඇත්තටම පළවෙනි සීසන් එකේදී එහෙම අපි දකිනවා ඔවුන්ට කිසිම ආදායමක් එන්නේ නැහැ තමන් කරන මේ දේවල් වලින්. මෙතනදී ඊළඟ සුවිශේෂ කාරණාව තමයි මැට් මර්ඩොක් දැන් මේ දවල් කාලේදී නීතිඥයෙක් විදිහට වැඩ කරනවා කියලා කියන්නේ ඔහු මේ නීති සිස්ටම් එක අනුව වැඩ කරනවා කියන එක. නමුත් රාත්‍රී කාලේදී ඩෙයාර්ඩෙවිල් විදිහට කටයුතු කරනවා කියලා කියන්නේ නීතිය තමන්ගේ අතට අරගෙන කටයුතු කරනවා කියන එක. එතකොට මේත් එක්කම මම කලින් සඳහන් කරා කතෝලික ආගම සහ ඒ විශ්වාසත් එක්ක මේ ඩෙයාර්ඩෙවිල් කැරක්ටර් එකේ ඔහුගේ කොන්ෆ්ලික්ට්ස් තිබුණා කියලා. ඒ කොන්ෆ්ලික්ට්ස් වලට අමතරව මේ තමන්ගේ නීතිඥය කියන ඒ පර්සෝනා එකත්, ඒ වගේම ඩෙයාර්ඩෙවිල් විජිලන්ටි කියන පර්සෝනා එකෙත් ලොකු කොන්ෆ්ලික්ට්ස් තිබෙනවා. අපිට මේ TV සීරීස් එකේ දිගින් දිගටම බලා ගන්න පුළුවන්කමක් ලැබුණ කාරණාවක් තමයි මැට් මර්ඩොක් ඉන්ටර්නල් ස්ට්‍රගල් එකක ඉන්නවා. තමන් නීතිඥයෙක් විදිහටද ලොකුම මෙහෙවරක් කරන්න පුළුවන් වෙන්නේ මේ සිටි එකට කියලා, එහෙම නැත්නම් මේ ඩෙයාර්ඩෙවිල් කැරක්ටර් එකෙන් කියලා. මොකද සමහරක් වෙලාවල් තියෙනවා ලෝ සිස්ටම් එක ඒ නීති ආයතන ෆේල් වෙන අපරාධ වලට විරුද්ධව කටයුතු කරන්න. එතකොට නීතිය පැත්තේ නීතිඥයෙක් විදිහට ඔහු ජස්ටිස් එක වෙනුවෙන් සටන් කරද්දී, අනිත් පැත්තෙන් ඩෙයාර්ඩෙවිල් කැරක්ටර් එක පාවිච්චි කරලත් මේ සිටි එකේ ජස්ටිස් එක තියාගන්න ඔහු කටයුතු කරනවා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. ඊළඟ ප්‍රධාන කාරණාව තමයි සිටි කියන එක. එතකොට මේ වීඩියෝ එකේදී මට කතා කරන්න ගොඩක් දේවල් තියෙද්දි සිටි කියන එක ප්‍රධානම කාරණාවක් කරගන්න ලොකු හේතුවක් තියෙනවා. ඔයා මේ Netflix සීරීස් එක බලලා තියෙනවා නම්, මේ සීසන් 3ම බලලා තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන ප්‍රධානම දෙයක් තමයි මේ සිටි එක, නිව්යෝක් සිටි එක, විශේෂයෙන්ම මැට් මර්ඩොක් ඉන්න හෙල්ස් කිචන් කියන මේ ඒරියා එක තමයි ඔහු ප්‍රොටෙක්ට් කරන්න උත්සාහ කරන්නේ කියලා. මේ TV සීරීස් එකේ දිගින් දිගටම ලිවිං ඇන්ඩ් බ්‍රීදිං එන්ටිටි එකක් විදිහට, ඒ කියන්නේ පණ තියෙන දෙයක් විදිහට අපිට මේ සිටි එක ගැන ලොකු කෙයා එකක් ඇති කරන්න මේ TV සීරීස් එක සමත් වෙනවා. උදාහරණයක් විදිහට මම ලාංකිකයෙක් විදිහට තමයි මේ TV සීරීස් එක බලන්නේ. හැබැයි මේ TV සීරීස් එක බලද්දී මම ඒ සිටි එක ගැන කෙයා කරන විදිහට ඔවුන් ඉතාමත්ම ලස්සනට මේ කතාව ලියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ TV series එකේදී ගොඩක් dialogues වලදී I love this city, this is my city කියන එක ඔවුන් නිරන්තරයෙන්ම මතු කරනවා. I have to be the man this city needs. I'm just trying to make my city a better place.
ඒ වගේම අපි තව සමහර අවස්ථාවලදී දකිනවා ඔවුන් පිළිගන්නවා මේ සිටි එක පර්ෆෙක්ට් නෑ කියලා. නමුත් මේක මගේ සිටි එක කවදාවත් මේ සිටි එක දාලා යන්නේ නැහැ වගේ කාරණා ඔවුන් මතු කරනවා. ඩෙයාර්ඩෙවිල්ස් කියන කැරක්ටර් එක මේ සීරීස් එකේදී මේ සිටි එක ගැන තමයි කියා කරන්නේ. ඔහු විතරක් නෙමෙයි ඇත්තටම මේකේ ඉන්න ගොඩක් කැරක්ටර්ස් මොනම හෝ ආකාරයකින් මේ සිටි එකට එක්ක ආදරය කරනවා. එහෙම නැත්නම් මේ සිටි එක මැනිපියුලේට් කරලා මේ සිටි එක පාවිච්චි කරලා තමන් පොහොසත් වෙන්න හෝ කටයුතු කරනවා කියන එක තමයි අපිට දිගින් දිගටම බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ වගේම මේ සිටි එක ගැන කතා කරද්දී මේකේ එක එක ෆැක්ෂන්ස් තියෙනවා. ඒ බලය වෙනුවෙන් සටන් කරන ඔවුන් සමහරක් වෙලාවට එකිනෙක හැප්පෙනවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට එකට වැඩ කරනවා වෙන්න පුළුවන්. ගොඩක් දුරට මේ සීරීස් එක පුරාවටම අපිට රෂියන් මොබ් එක ගැන ඒ වගේම ජැපනීස් ක්‍රිමිනල් සින්ඩිකේට්ස් ගැන බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දෙවෙනි සීසන් එකේදී මම දැන් කතා කරන්නේ නැහැ වැඩිය. නමුත් අයිරිෂ් මොබ් එක ගැනත් ඔවුන් කතා කරනවා. ඇල්බේනියන් මොබ් එක ගැන අපිට මේ සීරීස් එකේදී බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. සිටි එක සහ ක්‍රිමිනල් සින්ඩිකේට්ස් ගැන කතා කරද්දී ඊළඟට ඉතාමත්ම වැදගත් වෙන කැරක්ටර් එකක් තමයි විල්සන් ෆිස්ක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඕනම සුපර් හීරෝ කැරක්ටර් එකකට නෙමසිස් කෙනෙක් ඉන්නවා, ප්‍රධානම විලන් කෙනෙක් ඉන්නවා. එතකොට ඩෙයාර්ඩෙවිල් සීරීස් එකේදී ඩෙයාර්ඩෙවිල්ස් කතාවේදී අපිට ඩෙයාර්ඩෙවිල් කැරක්ටර් එකට ප්‍රධානම විලන් විදියට හඳුන්වලා දෙන්න පුළුවන් කෙනා තමයි විල්සන් ෆිස්ක් කියලා කියන්නේ. මේ කාලේ ඔයා බලන ඩිස්නි ප්ලස් සීරීස් වෙනකොට විල්සන් ෆිස්ක් කියන කෙනා කිංපින් විදිහට උඩට මතුවෙලා තිබුණට Netflix සීරීස් එකේ පළවෙනි සීසන් එක වෙනකොට ඔහු ඉතාමත්ම රහසිගත පුද්ගලයෙක් විදිහට තමයි ඉන්නේ. ඔහු කවුද මොනවද කරන්නේවත් කියලා කවුරුවත් දන්නේ නැති විදිහට ඉතාමත්ම සූක්ෂම ආකාරයෙන් ඔහු මේ හැම දෙයක්ම මැනිපියුලේට් කරනවා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. මේ කැරක්ටර් එකේ තිබෙන ඊළඟ විශේෂත්වය තමයි අපිට ඔහුව නිකම්ම විලන් කෙනෙක් විදිහට ඉතාමත්ම දරුණු පුද්ගලයෙක් විදිහට විතරක් අර්ථකථනය කරන්න බෑ. එතනින් එහාට ගිහිපු ඉතාමත්ම කම්ප්ලෙක්ස් කැරක්ටර් එකක් තමයි මේක. ඒ කියන්නේ අපි කලින් සඳහන් කරා මේ සිටි එක ආරක්ෂා කරන්න, මේ සිටි එක ප්‍රොටෙක්ට් කරන්න තමයි ඩෙයාර්ඩෙවිල් කටයුතු කරන්නේ කියලා. නමුත් අනිත් පැත්තෙන් විල්සන් ෆිස්ක්ගේ අරමුණ ඔහු කතා කරන දේවල් එක ගත්තාම ඔහුටත් මේ සිටි එක ගැන වෙනම ආකාරයේ ආදරයක් තියෙනවා කියන එක තමයි අපිට පෙනියන්නේ. ඒ කියන්නේ ඔහුගේ පැත්තෙන් ගත්තාම මේ සිටි එක තාම ට්‍රාන්ස්ෆෝම් වෙලා මදි. දැන්ට තියෙන විදිය හරි නැහැ. මේ සිටි එක ඊට වඩා හොඳ ලෙවල් එකකට ට්‍රාන්ස්ෆෝම් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් Tamanට කියන විශ්වාසයෙන් තමයි ඔහු කටයුතු කරන්නේ. ඔහුගේ සම්පූර්ණ ක්‍රිමිනල් ඇක්ටිවිටීස් ගෙතිලා තියෙන්නේ මේ විශ්වාසය, මේ ෆවුන්ඩේෂන් එක මත. ඔහුගේ තිබෙන ඊළඟ සුවිශේෂත්වය තමයි මම අර කලින් සඳහන් කරපු එක ක්‍රිමිනල් ඕගනයිසේෂන්ස් තිබුණා. මේ හැම ඕගනයිසේෂන් එකකටම උදව් කරන කේන්ද්‍රීය පුද්ගලයෙක් විදිහට තමයි ඔහු ඉන්නේ. ඒ කියන්නේ මේ විල්සන් ෆිස්ක් කැරක්ටර් එක ගත්තාම ඔහුට ඉන්ෆ්ලුවන්ස් එක තිබෙනවා ප්‍රධාන තැන්වල. උදාහරණයක් විදියට නීති ආයතනවල පොලිටිකල් ෆිගර්ස් එක්ක එහෙම ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් තිබෙන කෙනෙක්. මේ ඉන්ෆ්ලුවන්ස් එක පාවිච්චි කරලා අර කලින් සඳහන් කරපු සමහර ක්‍රිමිනල් ඕගනයිසේෂන්ස් ආරක්ෂා කරන්නත්, ඒ වගේම Tamanට විරුද්ධව ඉන්න සමහර ක්‍රිමිනල් ඕගනයිසේෂන්ස් විනාශ කරන්නත් ඔහු කටයුතු කරනවා. ඒ වගේම විල්සන් ෆිස්ක් ගැන කතා කරද්දී තවත් තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි ඔහුට කිසිම කෙනෙක් එක්ක ලොකු බොන්ඩ් එකක් නැහැ. කිසිම කෙනෙක් ගැන කියා කරන කැරක්ටර් එකක් නෙමෙයි. නමුත් ෆස්ට් සීසන් එකේදී අපිට තේරුම් කළ දෙනවා වෙනෙසා කියන කැරක්ටර් එකක් ගැන ලොකු ගෞරවයක්, ලොකු ආදරයක් ඔහුට ඇති වෙනවා. කවදාවත් කිසිම කෙනෙක්ට කියා කරපු නැති ඔහුට මේ පුද්ගලයා ගැන, මේ කාන්තාව ගැන එච්චර ලොකු කෙයා එකක් ඇතිවීම ඔහුටම හරි ලොකු පසල් එකක්. විල්සන් ෆිස්ක්ගේ පැත්තෙන් වෙනෙසා කියන කෙනා ඉතාමත්ම ඉහළ තැනක, ඉතාමත්ම නෝබල් තැනක තමයි ඔහු පළවෙනි සීසන් එකේ ඉඳන්ම තියාගෙන ඉන්නේ. ඊළඟට අපි කතා කරන්න ඕන කැරක්ටර් එකක් තමයි කැරන් පේජ් කියලා කියන්නේ. මම කලින් සඳහන් කරා නෙල්සන් සහ මර්ඩොක් කියන මේ කැරක්ටර්ස් දෙක ලෝ ස්කූල් එකේ ඉඳන්ම යාළුවන් කියලා. ඔවුන්ට අලුතෙන් එකතු වෙන යාළුවා, සගයා, පාර්ට්නර් තමයි කැරන් පේජ් කියලා කියන්නේ. ඇය නීතිඥවරයෙක් නෙමෙයි. මුලින්ම ඇය වැඩ කරමින් ඉන්නේ යුනියන් ඇලීට් කියන ඕගනයිසේෂන් එකක. ඒ ඕගනයිසේෂන් එකේ accounting පිළිබඳව විමර්ශනය කරද්දී ඇය තේරුම් ගන්නවා සමහරක් accounts හරියට බැලන්ස් වෙන්නේ නැහැ. මොකක් හරි fraud එකක් මෙතන වෙනවා කියලා. එතකොට ඇත්තටම සිද්ධ වෙලා තිබෙන්නේ මේ යුනියන් ඇලීට් වගේ ඕගනයිසේෂන් කම්පැනිස් පාවිච්චි කරලා විල්සන් ෆිස් තමන්ගේ මුදල් එහෙට මෙහෙට හසුරවල තියෙනවා. මේ ගනුදෙනු කැරන් පේජ් අතින් එක්ස්පෝස් වෙන එක නවත්තන්න විල්සන් ෆිස්ගේ කණ්ඩායම කරන වැඩේ ඇය අතින් සිදු නොවුණු අපරාධයක්. එහෙම නැත්නම් ඇය අතින් මරණයක් සිදු වුණා කියලා ඇයව නීතියට හසු කරලා දෙන්න යනවා. මේ වෙලාවේදී සමහරක් අවස්ථාවලදී ඇයගේ ජීවිතයට තර්ජන සිද්ධ වෙන වෙලාවේදී මැට් මර්ඩොක් ඩෙයාර්ඩෙවිල් විදිහට ඇවිල්ලා ඇයට උදව් කරනවා. ඒ වගේම ඇයට නීතියෙන් උදව්
ඕන වුණාම මැට් මර්ඩොක් කියන නීතිඥවරයා විදිහටත් මේ කැරක්ටර් එක කැරන් පේජ්ට උදව් කරනවා. මේ වෙලාවේදී කැරන් පේජ් Taman හොයාගත්ත ඒ දේවල් බුලටින් කියන නිවුස් පේපර් එකේ වැඩ කරන බෙන් යූරික් පාවිච්චි කරලා එක්ස්පෝස් කරනවා. එතකොට මේ බුලටින් කියන නිවුස් පේපර් එකත් විශේෂයෙන්ම බෙන් යූරික් කියන කැරක්ටර් එකත් ඉතාමත්ම වැදගත් වෙනවා ඩෙයාඩෙවිල්ස් ෆස්ට් සීසන් එකට. ඒ විදිහට යූනියන් එලිඩ් මේ ට්‍රාන්සැක්ෂන්ස් ගැන එක්ස්පෝස් කරනවා විතරක් නෙමෙයි කැරන් පේජ් දිගින් දිගටම මේ විල්සන් ෆිස්ක් කියන පුද්ගලයා කවුද කියන එක හොයාගන්න ඉන්වෙස්ටිගේට් කරනවා. ඒ විතරක් නෙමෙයි ඇය මේ නෙල්සන් ඇන්ඩ් මර්ඩොක් කියන ඒ නීති ආයතනයට එහෙම නැත්නම් Tamanට උදව් කරපු මේ නීතිඥයන් දෙදෙනාට ලීගල් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට උදව් කරනවා. ඒ අනුව තමයි මේ කැරක්ටර්ස් තුන මැට් මර්ඩොක්, ෆොගි නෙල්සන් සහ කැරන් පේජ් අතර ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක සහ ඒ බොන්ඩ් එක ඉතාමත්ම ස්ට්‍රෝංග්ව ඇති වෙන්න පටන් ගන්නෙ. බෙන් යූරික් සහ කැරන් පේජ් විල්සන් ෆිස්ක් ගැන තොරතුරු හොයාගෙන යද්දී ඔවුන්ට හම්බෙනවා විල්සන් ෆිස්ක්ගේ අම්මා. එක වෙලාවකදී ඇයගේ අතින් ස්ලිප් වෙනවා කුඩා කාලේදී විල්සන් ෆිස්ක් විසින් ඔහුගේ තාත්තව මරලා දැම්ම කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් කමක් ලැබෙනවා මොන විදිහටද ඒක සිද්ධ වුනේ කියලා. ඒ වෙලාවේදී අම්මා මේ අපරාධය එහෙම නැත්නම් විල්සන් ෆිස්ක් නීතියට හසු නොවන විදිහට කවර් කරලා දානවා. මේ සිදුවීම විතරක් නෙමෙයි මේ චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එක ඔහුගේ එක්ස්පීරියන්ස් එක ඔහුට මොනතරම් බලපෑමක් සිදු වෙලා තියෙනවද කියන එක අපිට ටීවී සීරීස් එකේදී දිගින් දිගටම බලා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. හැබැයි ඊළඟට වෙන කාරණාව තමයි කැරන් පේජ් විසින් හොයාගත්ත මේ දේවල්. විශේෂයෙන්ම මේ තාත්තව මරලා දැම්ම කියන මේ කාරණාව එහෙම බුලටින් නිවුස් පේපර් එකේ බෙන් යූරික් විසින් එක්ස්පෝස් කරන්න ඔන්න මෙන්න තියෙද්දි මේ වෙලාවේදී විල්සන් ෆිස්ක් ඇවිල්ලා බෙන් යූරික්ව මරලා දානවා. ඒ අනුව විල්සන් ෆිස්ක්ව මේ විදිහට එක්ස්පෝස් කරන්න තිබුණු අවස්ථාව උන්ට නැති වෙලා යනවා. අන්තිමටම අපිට කතා කරන්න තියෙන්නේ පළවෙනි සීසන් එකේදී අන්තිමට සිද්ධ වෙන ඒ ෂෝ ඩවුන් එක ගැන. මෙතන තියෙන ඉන්ටරෙස්ටිංම කාරණාව තමයි තේරුම් ගන්න මේ කැරක්ටර්ස් තුනම. ඒ කියන්නේ මැට් මර්ඩොක්, ෆොගි නෙල්සන්, කැරන් පේජ් මේ තුන් දෙනාම එකතු වෙලා තමයි විල්සන් ෆිස්ක්ව කොහොම හරි මේ නීතියේ රාමුවට හසු කරන්න කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ටීවී සිරීස් එකේ මේ වෙලාව වෙනකොට ෆොගි තේරුම් අරන් තියෙන්නේ දැනගෙන ඉන්නේ තමන්ගේ යාළුවා තමයි ඩෙයාඩෙවිල් කියන්නේ කියලා. ටික කාලයක් ඔවුන් දෙදෙනා අතර මේ කාරණාව නිසා මතභේදයක් අමනාපයක් තිබෙනවා. නමුත් අවසානයේදී ෆොගි නෙල්සන් ඒ කාරණාවත් එක්ක තමන්ගේ යාළුවා තමයි ඩෙයාඩෙවිල් කියන ඒ කාරණාවත් එක්ක එකඟ වෙලා මැට් මර්ඩොක් එක දිගට වැඩ කරන්න කටයුතු කරනවා. නමුත් පළවෙනි සීසන් එකේ අන්තිම වෙනකොටවත් කැරන් පේජ් දන්නේ නැහැ ඩෙයාඩෙවිල් සහ මැට් මර්ඩොක් කියලා කියන්නේ එකම කෙනා කියලා. මෙතනදී කැරන් පේජ් කරන වැඩේ බෙන් යූරික් විසින් අරගෙන ගිහිපු ඒ ඉන්වෙස්ටිගේෂන් එක දිගටම අරගෙන යනවා. තමන්ට පළ කරන්න ඕන වෙච්ච ඒ ආටිකල් එක උන්ට පළ කරන්න බැරි වෙනවා තමයි. නමුත් එතනින් එහාට විස්තර හොයාගන්න පුළුවන්ද? එතනින් එහාට තව ඉන්වෙස්ටිගේෂන් කරන්න පුළුවන්ද කියන එක ඇය කල්පනා කරලා ඇයගේ තියෙන ඒ හැකියාව පාවිච්චි කරලා ඇය කටයුතු කරනවා. ෆොගි නෙල්සන් නීතිය පැත්තෙන් කොහොමද මේ විල්සන් ෆිස්ක්ට විරුද්ධව කේස් එකක් ගොඩනගන්නේ කියන එක කටයුතු කරනවා. මැට් මර්ඩොකුත් නීතිය පැත්තෙන් උදව් කරනවා. නමුත් මැට් මර්ඩොක්ගේ ඩෙයාඩෙවිල් පර්සෝනා එකෙන් ඔහු කොහොමද අනිත්කුත් අපරාධකරුවන් විශේෂයෙන්ම විල්සන් ෆිස්ක් හා සම්බන්ධ අනිකුත් ක්‍රිමිනල් සින්ඩිකේට් බිඳ දමලා ක්‍රමක්‍රමයෙන් විල්සන් ෆිස්ක්ව මොකක් හරි වරදක් කරන එහෙම නැත්නම් එලිපිට එක්ස්පෝස් කරන්න පුළුවන් ආකාරයේ ඔහුගේ බලය අඩපණ කරන ආකාරයේ කටයුතු කරනවා. මොකද මෙච්චර කාලයක් Tamanගේ කන්ට්‍රෝල් එකෙන් තිබුණු මේ හැමදේම ඩෙයාඩෙවිල් විසින් විනාශ කරද්දී ඒ වගේම කැරන් පේජ් මේ විදිහට ඉන්වෙස්ටිගේට් කරද්දී ෆොගි නෙල්සන් මේ විදිහට කේස් එකක් බිල්ඩ් අප් කරද්දී මෙච්චර කාලයක් අන්ඩර් ද රේඩාර් හැම දෙයක්ම කරමින් හිටපු විල්සන් ෆිස්ක්ට තවදුරටත් එහෙම ඉන්න බැරි කමක් වෙනවා. මේ අනුව ඉතාමත්ම ලොකු සටනක් ඉතාමත්ම කෝඩිනේටඩ් එෆර්ට් එකක් අරගෙන තමයි ඔවුන්ට විල්සන් ෆිස්ක්ව නීතියේ රැහැනට හසු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි කෝට් එකේදී විල්සන් ෆිස්ක්ට විරුද්ධව සටන් කරපු නීතිඥයන් බවට පත් වෙන්නේ නෙල්සන් සහ මර්ඩොක්. මේ අනුව ඔවුන්ගේ ලෝ ෆර්ම් එකටත් යම් ආකාරයක රෙකග්නිෂන් එකක් ලැබෙනවා කියන එක තමයි අපි තේරුම් ගන්නේ. මේ ආකාරයෙන් තමයි මේ කැරක්ටර්ස් තුන අපිට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. වීඩියෝ එක ඉවර කරන්න කලින් කතා කරන්න ඕන කාරණාවක් තමයි Netflix series වල විශේෂයෙන්ම මේ Daredevil series වල තිබෙන සුවිශේෂත්වය. අපි මතක් කරොත් දැන් මේ අලුතෙන් ආපු Born Again series එක ගත්තාම ඒක high budget series එකක්. නමුත් ඒ කාලෙදී තිබුණු මේ series එකට ඉතාමත්ම අඩු budget එකක් තමයි ලැබුණේ කියලා මේ original creators ලා සඳහන් කළා තියෙනවා. නමුත් ඒ budget එක පාවිච්චි කරලා වුණත් ඔවුන් ඉතාමත්ම හොඳ story telling පැත්තෙන් ඉහළ ගණේ කතාවක් අපිට ඉදිරිපත් කළ තියෙනවා. උදාහරණයක් විදියට මේ series එකේ සමහර තැන් තියෙනවා ඒ සටන් එහෙම අපිට ඉතාමත්ම iconic බලාගෙන ඉන්න
එක හෝල්වේ සීන් එකක් තිබෙනවා ඩෙයාර්ඩෙවිල් සීරීස් එකට ඉතාමත් අයිකොනික් මේ සීන් එක මේක වන් ටේක් තමයි අරගෙන තියෙන්නේ සම්පූර්ණ සටන් ජවනිකාවම තනි ටේක් එකකින් අරගෙන තියෙන්නේ ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඒ කාලේ තිබුණු මාවල් මූවීස් වල තිබෙන ඒ ටෝන් එක වෙනුවට ඩාර්ක් ටෝන් එකක් තමයි ඔවුන් පාවිච්චි කරලා තියෙන්නේ වයලන්ස් පෙන්වන්න ඔවුන් පැකිලෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි පැයකට ආසන්න කාලයකින් සමන්විත කොටස් 13ක් ඔවුන්ට තිබුණු නිසා එකිනෙකට ඉතාමත්ම හොඳින් සම්බන්ධ ඒ වගේම නීතිය හා සම්බන්ධ දේවල් ඉතාමත්ම හොඳින් සාකච්ඡා කරන සුවිශේෂ ටීවී සීරීස් එකක් හදන්න Netflix එකට ඒ කාලේදී පුළුවන්කමක් ලැබුණා. කොටින්ම අපි Disney Plus ආවෙන් පස්සේ දැකපු සමහරක් හොඳ ටීවී සීරීස් තිබුණට එපිසෝඩ්ස් 6ක ඇතුළතදී මේ කතාව කියන්න යන නිසා සමහරක් ටීවී සීරීස් වල ඒ ක්වොලිටි එක ස්ටෝරි ටෙලිං අපිට එතරම්ම ඇක්සෙප්ට් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් මේ Netflix සීරීස් ගත්තාම විශේෂයෙන්ම Daredevil සීරීස් ගත්තාම ඒ ස්ටෝරි ටෙලිං ඒ වගේම කැරක්ටර්ස් ඉතාමත්ම හොඳින් බිල්ඩ් අප් කරලා තියෙනවා. ඔය විදිහට තමයි අපිට Marvel Daredevil කැරක්ටර් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේක සම්පූර්ණ කතාව ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි. අපිට තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ආයෙසරක් වීඩියෝ එකදී හම්බෙමු. හැම දිනාටම ජය වේවා.